ඔන්න ඉතින් යාළුවනේ අපි අද යනවා බඩු ටිකක් ගන්න කියලා. බඩු ගන්න ගියා වගේ නෙමේ පොලිස් බාප්පලට අහුනොත් එහෙම අතේ තියෙන සල්ලි සේරම සූර්ලා ඒගොල්ලෝ ගන්නවා. ඉතින් අපි කඩේට ගියපු ගමන් අපිට මාළු මිනිස් හම්බුණා මාළු මිනිස් ටිකක් ගත්තා. ඊට පස්සේ අපිට සුදුලුන් ටිකක් ගන්න ඕන වුණා. ගෙදර සුදුලුන් ඔක්කොම ඉවරයි. ඒක නිසා අපි සුදුලුන් ටිකක් ගත්තා. සුදුලුන් ටිකක් වැඩිපුර ගත්තා. මොකද සුදුලුණු උදේට කාපුවාම බඩේ ගෑස් වලට එහෙම හොඳයි. ඒක නිසා සුදුලුන් ටිකක් වැඩිපුර ගත්තා. ඊට පස්සේ අපිට එළවලු ගන්න ඕන වුණා. එළවලු කියලා මහ ලොකුට මොකුත් තිබුණේ නැහැ. අර්තාපල් අල තමයි තිබුණේ. ඉතින් ලොකු අල තිබුණා. ඉතින් අර්තාපල් අල ගිරි දෙකක් විතර ගත්තා. අල ගන්න වෙලාවේ ඔය අපේ කැමරා කරන කොල්ලා ගාව පේනවනේ ගොඩ ගහලා තියෙන බියර් පෙට්ටියේ තරම. ඉතින් බියර් පෙට්ටියේ තියෙන බියර් ටිකත් බලන ගමන් ඉතින් මම අල ගන්නවා. අපේ යාළුවා ඉතින් ඔන්න බියර් එක්කුත් පෙන්නනවා. මෙහෙ බියර් නම් හරිම ගණන් අඩුයි. බියර් පෙට්ටි වල දාලා ඉතින් ගොඩ ගහලා තියෙන්නේ. ඒක නිසා ඉතින් බියර් වලින් මහ ලොකු අඩුවක් නැහැ මේ රටේ. බියර් ලීටරයක්ම ලංකාවේ සල්ලි වලින් රුපියල් 450ක් විතර වගේ වෙන්නේ. ඉතින් ඒ අස්සේ ඔන්න අපේ උන් දෙන්නෙක් ඉතින් ලූණු ගන්න පොර කනවා. උන් දෙන්නත් ඉතින් මගෙත් එක්ක එකම ගෙදර ඉන්න කොල්ල දෙන්නෙක් තමයි. ඉතින් ඔයාලට කියන්නත් අමතක වුණා අපි මේ බඩු ගන්නේ ඇත්තටම කියනවා නම් සතියකට. අපි තුන් දෙනෙක් එකතු වෙලා තමා කෑම උයාගෙන කන්නේ. සතියකටම මහ ලොකු ගාණක් යන්නේ නැහැ අපි තුන් දෙනෙකුට උයාගෙන කන්න. හරි දැන් අපි යන්නේ චිකන් ඒරියා එකට. චිකන් වර්ග නම් මෙහෙ වෙනම පාර්ට්ස් කපලත් වෙනම තියෙනවා. කුකුල්ලු පිටුනුත් තනිකරම ගන්න තියෙනවා කුකුල පිටින්ම. ඉතින් අපි නම් සතියකට විතර අරන් යන්නේ කුකුල්ලු දෙන්නෙක් විතර අරන් යනවා. මේක කුකුල්ලු දෙන්නගේ කිලෝ 4ක් විතර තියෙනවා. ඉතින් ඔය කුකුල්ලු දෙන්නටම ලංකාවේ සල්ලි වලින් නම් 3500ක් 3000ක් අතර වගේ ගාණක් වෙන්නේ. මෙහෙ නම් ඉතින් පුල් තෙල් පාවිච්චි කරන්න නෑ. මොකද මෙහෙ පොල් නැති නිසා. මෙහෙ ඉතින් අපි පාවිච්චි කරන්නේ සන්ෆ්ලවර් ඔයිල් තමයි. ඉතින් මාළු ටිකක් ගන්න ඕන වුණා. මාළු කූරිය ඔතන 4 දිනක් විතර ඉන්නවා. මෙතන ඉන්නේ ලින්නෝ 4 දිනාටම රූපල් 300ක් විතර වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ වලින් රුපියල් 700ක් විතර වගේ වෙයි. ඊට පස්සේ අපිට මිරිස් කුඩු ගන්න ඕන වුණා. මිරිස් කුඩු ඉතින් මෙහෙ ග්‍රෑම් 100 පැකට් තියෙන්නේ. ලොකුවට ගණන් නැහැ. ඒ වුණාට ඉතින් මේවා මහ ලොකුවට සැරත් නැහැ. කඩොල් කුඩු කනවා වගේ තමයි ඉතින්. ඔය ගන්නේ ඉතින් මම ගම් මිරිස් පැකට්. ගම් මිරිස් කිව්වට මේකේ කොත්තමල්ලි අනම්ම නම් මික්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මට ඕන වුණා කරාමු නැටියක් ගන්න. ඔය තියෙන කරාමු නැටි. ඉතින් කරාමු නැටි අරන් දාන අතරේ අපේ යාළුවා ඉතින් ඔය ගේන්නේ බිත්තර පැක් දෙකක්. ඉතින් බිත්තර පැක් දෙකක් කියනවා. අතන 20ක් තියෙනවා බිත්තර ලංකාවේ මෙහි කියලා ලොකුවට වෙනසක් නැහැ. ගණන් එකයි. ඊට පස්සේ ඉතින් අපි එළවලු ගන්න ඕන වුණා. ඉස්සරලා අර්තාපල් විතරයි ගත්තේ. ඉතින් අර්තාපල් විතර මදි නිසා මම එළවලු ගන්න ගියා. ඔතන තව තියෙනවා ඉතින් වට්ටක්ක වගේ එකක්. ඉතින් මම ඕකේ නම නම් ඇත්තටම මොකද්ද කියන්න මම නම නම් දන්නේ නැහැ. ඒ උනාට ඉතින් අපි ගෙනල්ලා ඕක කිරට උයලා තමයි කන්නේ. ඉතින් හරි රසයි. කිරට උයනවා කියලා කිව්වට ඉතින් ඇත්තටම මෙහෙ පොල් කිරි නැහැ. ඒක නිසා හැමදේම ටෙම්පරාදු කරලා තමයි කන්නද වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවට එනකොට කොලෙස්ටරෝල් හැදිලා තියෙද්දි දන්නෙත් නැහැ තෙල්ම කාලා. ඉතින් මං එළවලු අරන් එන අතරේ අපේ අනිත් එක්කෙනා ගිහිල්ලා තියෙනවා සැමන් අරගෙන එන්න. ඉතින් මට සලාද වලට පිපිඤ්ඤා පැකට් එකක් ගන්න ඕන වුණා. මේකත් මහ ලොකු ගාණක් නෑ පොඩි ගාණක් වෙන්නේ. ඉතින් අපි සලාද හදලා කනවා නිතරම මේ පිපිඤ්ඤා ගෙනල්ලා. ඉතින් උඹලත් මේ වීඩියෝ බලන නිකම්ම යන්නේ නැතුව සබ්ස්ක්‍රයිබ් පාරක් දාපල්ලා. පල්ලා. ඉතින් මට දැන් ගන්න ඕන වුණා හාල් ටිකක්. ඉතින් හාල් මෙහෙ ලොකු ගාණක් වෙනවා. ඇත්තටම කියනවා ලංකාවට වඩා හාල් මෙහෙ ගනම් කිලෝ එකේ පැකට් තමයි තියෙන. ඉතින් හාල් පැකට් 4ක් ගත්තා. ගෙදරත් හාල් පැකට් 4ක් තියෙන නිසා මෙතන 4ක් ගත්තේ. ඉතින් මට පරිප්පු ටිකක් ගන්න ඕන වුණා. පරිප්පු ලංකාවට වඩා මෙහෙ ටිකක් ගණන්. ඊට පස්සේ මට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න ඕන වුණා. මොකද මං කිව්වනේ ඉස්සලා මෙහෙ පොල් කිරි නෑ. අපි ෆ්‍රෙෂ් මිල්ක් දාලා තමයි කිරට උයන්නේ. ඉතින් අපි ඒක නිසා සාමාන්‍යයෙන් සතියකට ෆ්‍රෙෂ් මිල්ක් ලීටර් 2ක් විතර ගන්නවා. ඊට පස්සේ මට ගන්න ඕන වුණා වලන් ටික හොද ගන්න ලික්විඩ් එකක්. ඉතින් ලික්විඩ් මෙහෙ ටිකක් ගණන් අඩුයි හොඳ සුවඳයි ඒ වුණාට. ඉතින් ඊට පස්සේ මට ගන්න ඕන වුණා වතුර බොන්න. මොකද අපි වතුර බොන්නේ කඩෙන් අරගෙන ලීටර් 5 බෝතල් තමයි අපි ගන්නෙ. ලීටර් 5 බෝතල් 5ක් ගත්තා. ඒ කියන්නේ ලීටර් 25ක් ගත්තා. සතියකට ඇති අපි තුන් දෙනෙකුට පාවිච්චි කරන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද බඩු ටික දාන්නේ කියලා. ඉතින් මේ තමයි බඩු ටික දාන්නේ. දැන් ඔය අපිත් එක්ක කෑම උයාගෙන කන අනිත් එක්කෙනා. එතකොට අපි බලමු කොහොමද බිල කියලා. මම මේකේ බිල අවසානට ඇටච් කරලා තියෙනවා මේ වීඩියෝ එකට බලන්න කොහොමද කියලා. තුන් දෙනෙකුටම සතියකට ගිහිල්ලා තියෙන්නේ රූබල් 3632යි. ඉතින් මාව ෆලෝ කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි.